භාවනා කරන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. වෙලාවක් ඇත්තෙම නැද්ද? ඒත් පුළුවන් භාවනා කරන්න. එහෙමනම් මේ වීඩියෝ එක භාවනා කරන්න වෙලාවක් නැති ඔයාලට. අද මේ වීඩියෝ එක අරන් ඉන්නේ ගහක් උඩ නිර්මාණය කරපු මගේ පුංචි ස්ටුඩියෝ එකේ ඉඳලා. අද ඊටමත් ගැඹුරු දාර්ශනික කාරණාවලට නොගිහින් ඊටමත් සරල කාරණාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන ඔබට මේ ඊටම වැදගත් වීඩියෝ එකක්. භාවනා කරන්න වෙලාවක් නැහැ කියන ඔබ නිතරම කරන භාවනාවක් තියෙනවා. මේ භාවනාව ඔබ කොච්චර හොඳට කරනවද කිව්වොත් ඔබට පුළුවන් ඒ භාවනාවට සමවදින්න උනත්. මම දන්නවා ඔබ අද ඊයේ පෙරේදා ඊය සතියේ මේ භාවනාව සමවැදිලා කරන්නේ. මේ භාවනාව තමයි අකුසල සමාපත්තිය. ඉතින් මේ අකුසල සමාපත්තිය ඔබ කරන ආකාරය මම පොඩි කතාවකින්ම ආරම්භ කරන්නම්. හිතන්නකෝ ඔබට පාරදී කවුරු හරි අඳුරන හිතවත් කෙනෙක් මොකක් හරි තරහකට බනිනවා. ඔබට ඒ වෙලාවේ මිනිස්සු ඉස්සරහා කරන්න දෙයක් නැති හින්දා ඔබ එතනින් සද්ද නැතුව මාරු වෙලා එනවා. ඒ එන අතරේ ඔබේ ගෙදරට එන්න ඔබට ගොඩ වෙලාවක් බස් එකේ එන්න තියෙනවා. එයාක් එකමාරක් විතර බස් එකේ එන්න තියෙනවා. ඔබ ඒ බස් එකට නැගලා කල්පනා කරනවා. ඔබ හිතනවා ඇයි අර මිනිස්සයා මට අර විදිහට බැන්නේ? මිනිස්සු ඉන්නවා කියලාවත් හිතුවේ නැහැ. එහෙනම් බයින ගහර වැරදි. මම කොච්චරනම් උදව් කරලා තියෙනවද? කලගුණවත් දන්නේ නැහැ මේ මිනිස්සයා. ඔය විදිහට ඔබ කතන්දරයක් හිතින් මවාගෙන මව ගොතගොතා හිතමින් තමයි මේ ගමන ඔබ ගෙදරට එන්නේ. මේ මිනිස්සයා කලගුණ දන්නේ නැති මිනිස්සෙක්. හොඳක් නම් වෙන්නේ නැහැ මේ මිනිස්සයා. මේ මිනිස්සයාට එහෙම නොබැන ඉන්න තමයි තිබුණේ. මම කරපුව කිසි දෙයක් මේ මිනිස්සයාට මතක නැහැ. මේ මිනිස්සයාට හොඳක් නම් යහපතක් නම් වෙන්න එපා කියලා ඔබ හිතා ගෙදරට එනවා. ඔබ තවත් හිතනවා මේ මිනිස්සයා එහෙම කරන්න හේතුව තව මිනිස්සු කේලම් කියන්නේ නැති. ඒකයි මේ මිනිස්සයා විදිහට ඇසිරුනේ. එහෙම හිතා ඔබ මේ මිනිස්සයාට වෛර කර වටේ ඉන්න අයටත් ඉතින් වෛර කර ඔබ මේ ගමන හිමිහිට එනවා. දැන් ඔබ බස් එකෙන් බැහැලා ගෙදරටම ආවා. ගෙදරට ආවට පස්සේ ගෙදර ඉන්න සමාජිකයොත් ඔබට නිකන් රුස්සන්නේ නැහැ වගේ. මේ මිනිස්සයෝ හොඳට කතා කරත් තරහ යනවා. මොහොර කිව්වත් තරහ යනවා. ගෙදර ඉන්න සතාට සිව්පාවටත් වෛර කරනවා. කාමරයට ගියාට පස්සේ ඔබේ තියෙන මේස පුටු ඒවත් එක්කත් තරහයි. සමහර විට ඔබ පිටි මේස පුටු වලින් පරිගන්න පිටි වලට එහෙම තඩි බාන්නත් පුළුවන්. ඒ ඇවිල්ලත් ඔබ තවත් හිතනවා. දැන් ඔබට අර මිනිස්සයා නැවත හමු වුණොත් අර කලින් දවසේ ආවා වගේ සද්ද නැතුව ඉන්න බැරි තරමට ඔබට මේ මිනිස්සයා මරන්න තරම් තරහක් හිතේ වෛරයක් ස්මතු වෙලා තෙරපිලා මිරිකිලා තමයි තියෙන්නේ. ඉතින් ඔබ අර බස් එකේදී මේ කතන්දරේ හිතා ආපු වෙලාවේ ඔබට බස් එකේ තිබ්බ සින්දු මතක නැහැ. මිනිස්සු කතා කරපුවා ඇහුණද ඒව මතක නැහැ. ඔබට හමු වුණ අය මතක නැහැ. මගතොතේ දැක්වුව අය මතක නැහැ. කිසිම දෙයක් මතක නැහැ. මොකද ඔබ තදින් බැහැලා අර සිද්ධිය ගැන හිතමින් තමයි ගමන ආන්නේ. වෙනදට බස් එකේ පැය ගාණක් එද්දී දිග වෙලාවක් වගේ බස් එකෙන් බහින්නේ කවද්ද වගේ තමයි එන්නේ. හැබැයි ඔබට අද බස් එකෙන් බහින්න තැන අමතක වෙන්නත් පුළුවන්. කොටින්ම කිව්වොත් ඔබේ ස්පර්ශ ආයතන වලට හමු වෙන ධර්මතා සියල්ල ස්පර්ශ ආයතන තුලම මිය ගොස්. ඉතින් ඇතුළට ගිහිල්ලාම නැහැ. ඒ හරහා ඔබ දකින ඒ මොහොතේ දැකපු ඇසුණු සියලු දේ දැකපු කිසිම දෙයකින් විඥාන උපදිනා නැහැ. ස්පර්ශ ආයතන තුලම ඔබට ගෝචර වෙච්ච ධර්මතා ටික මැරිලා ගිහිල්ලා. ඉතින් ක්‍රෝධය වෛරය කියලා කියන්නේ අකුසල සිතුවිල්ල. බලන්න ඔබේ අකුසල සිතුවිල්ල කොයිතරම් හොඳට වඩවාගෙන තිබුණද කියලා කියනවනම් ඔබේ සිතුවිල්ල හරහා සමාපත්තියකටපත් වෙලා. ඔබ එම සිතුවිල්ලට සමවැදිලා. ඔබට බාහිර දේවල් නැසෙන තරමට ඔබ එම සිතුවිල්ල සමවැදිලා. කොතරම් සම්වැදුනද කියනවා නම් ඔබට ඒ සඳහා මහන්සි වෙන්න ඕනා වුණේ නැහැ. ඔබට වෛර කරන්න මැට් එකක් දාගෙන ඒක උඩ ආසනයක ඉඳගෙන මුද්‍රාවට ඇවිල්ලා භාවනා කරන්න ඕනේ නැහැ. නමුත් ඔබේ සිතේ යම්කිසි
වෛරයේ චේතනාවක් ඔබ හොඳට වර්ධනය කරගෙන. ඔබේ චේතනාව කොයිතරම් දුරට වර්ධනය කරගෙන තියෙනවද කියනවා නම් කොච්චර දුරට ඔබේ චේතනාව පතුරවලා තියෙනවද කියනවා නම් අර ඔබට බැනපු මිනිස්සයා ගැන විතරක් නෙමෙයි ඔබේ දැන් තරහ. ගෙදර ඉන්න සමාජිකයෝ ගැන, ගෙදර තියෙන දේවල් ගැන, ගෙදර ඉන්න සතා සිව්පාවන්ට පවා ඔබේ වෛරය පතුරවලා වෙනවා. ඉතින් ඔබ නොදැනම සිදු කරන අකුසල සමාපatti භාවනාව තමයි මේ අමුතුවෙන් කරන්න ඕනේ ඉබේම සිදුවන අකුසල සමාපatti භාවනාව තමයි ඔබේ සිදු කරලා තියෙන්නේ. ඉතින් ඔබ මීට ප්‍රතිවිරුද්ධ කුසල සමාපත්තියක් වූ මෛත්‍රී භාවනාව වඩනවා නම් ඔබට ස්ථිර සුඛම ආසනම් අවශ්‍ය වෙනවා, මෙත්‍රස් අවශ්‍ය වෙනවා, මුද්‍රාවකට එන්න අවශ්‍ය වෙනවා, නිස්කලංක පරිසරයක් අවශ්‍ය වෙනවා, නොයෙකුත් දේවල් අවශ්‍ය වෙනවා, වෙලාවක් අවශ්‍ය වෙනවා, වෙන වෙලාවක් වෙන් කර ගන්න අවශ්‍ය වෙනවා, සුදු පාටින් අඳින්න අවශ්‍ය වෙනවා, මල් පහන් පූජා කරලා සුවඳ මල්ලන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ මේ දේවල් ටිකත් කරලා එකම වාක්‍ය කියවනවා. උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනා කරනවා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියලා ඔබ ඒක වඩවන්න ඔබ ඒ වාක්‍ය මතුර වඩවන්න උත්සාහ කරනවා. නමුත් ඔබ අකුසල සමාපත්තියට අදාළව වෛර කරන භාවනාව කරද්දී ඔබ එහෙම ඒ සිතුවිල්ල වඩවුවේ නැහැ නේද? එකම සිතුවිල්ල කියා ඔබට වෛර වේවා කියලා. එහෙම වැඩුවා නම් ඔබ තුල වෛරයක් මතුවෙන්නේ නැහැ. ඒක නිකන් බුදු කියවීමක් විතරක් වෙනවා. ඒකම තමයි ඔබේ මෛත්‍රී භාවනාවටත් අද සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෛත්‍රී කරද්දිත් ඔබට පුළුවන් ඔබට හමු වෙන හැම දෙයකටම මෛත්‍රී කරන්න. එදිනෙදා ඔබේ වැඩපොළ කරගෙන යන අතර ඔබට හමු වෙන මිනිස්සු, සත්තු උදේ පාන්දර අවදි වෙච්ච ගමන් මේ හිරුවෙරිය දකින්නකොට ඔබට හිරුවෙරියට ස්තුති කරන්න, මෛත්‍රී කරන්න පුළුවන්. මොකද මේ හිරුවෙරිය නිසා අපි දවසම වැඩ කරනවා. අපි සියලු දේට මේ හිරුවෙරිය තමයි දවස පුරාම අපිට ආලෝකය දෙන්නේ. ඉතින් අපිට හිරුවෙරියට මෛත්‍රී කරන්න පුළුවන්. ඉතින් ඔබ බොන වතුර වීදුරුවට මෛත්‍රී කරන්න පුළුවන්. ඔබ කන ආහාර වලට මෛත්‍රී කරන්න පුළුවන්. ඔබට පෑගෙන ගල් කැටවලට, තනකොළවලට ඔබට දැනෙන සියලුම මේ ඔබට දැනෙන මේ සුළඟ සිසිලසට, පයට පෑගෙන කොට දැනෙන ස්පර්ශයට, කුරුල්ලන්ගේ නාදයට, මේ විශ්වයට වහිනකොට වැස්සට, මේ සියලු දේට ඔබට ස්තුති කරන්න පුළුවන්, මෛත්‍රී කරන්න පුළුවන්. ඒ තුලින් ඔබේ මෛත්‍රිය පතුරවන්න පුළුවන්. අර වෛරය පැතිරුණා වගේම මෛත්‍රියත් පැතිරෙනවා. ඒ වගේම මේ මෛත්‍රී කරද්දී ඔබ තරහා, තිරම, හැඩය, ස්වභාවය, වරද මේ කිසි දෙයක් මේ හැම දෙයක්ම පස කළා ඔබ විනිශ්චයකින් තොරව සියල්ලට මෛත්‍රී කරන්න. බලන්න ඔබට අවුව අවශ්‍ය දවසට වැස්සොත් ඔබ වැස්සට බනිනවා. ඔබට වැස්ස අවශ්‍ය දවසට පෑවුවොත් ඔබ ඉරට බනිනවා. මේ විදිහට ඔබ මේ ස්වභාව දහමේ රිද්මයට රටාවට කොච්චරනම් බැලලා නැද්ද? ස්වභාව දහම වැඩ කරන්නේ ස්වභාව දහමටම ආවේනික වෙච්ච රටාවකට, රිද්මයකට. ඒ රිද්මය වෙනස් කරන්න අපිට බෑ. ඒ රිද්මයට අනුව අපි හැඩ ගැහෙන්න ඕන. මොකද අපි ස්වභාව දහමේ සුත්‍ර බ්‍රහ්මාණ්ඩය කියන චූටි සුත්‍ර කොටසක්. ඉතින් අපි මේ මහා බ්‍රහ්මාණ්ඩයට වෛර කරලා අපිට කවදාවත් සැනසෙල්ලක් ලැබෙන්නේ. අපිට පුළුවන් විදියට මේ සියලුම දේට ස්තුතිවන්ත වෙන්න, මෛත්‍රිය පතුරවන්න. අපිට දෙයක් ලැබෙනවටම නෙවෙයි අපි මෛත්‍රී කරන්නේ. බලන්න අපි ගහක් හිටවන්නේ අපිට ඵලයක් ලැබෙනවා නම්. අපි ගහක් හිටවන්නේ අපිට ඒ ගහෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම්. නැත්තම් අනිත් ගස් කපලා දාන්න කියලා ඕන තරම් අය කියනවා. මටම කියලා තියෙනවා. මේ වත්තේ තියෙන සමහර ගස් හෙවණට හිටවපු අපිට හුස්ම දෙන මේ ගස් ගෙඩි තියෙනවද කියලා අහලා ගෙඩි නැත්තම් කපලා දාන්න මොකටද කියස්සේ ගස් තියාගෙන වගේ කතන්දර ඕන තරම් කියලා තියෙනවා. ඉතින් මේ ගස් ජීවිතය එයාලටත් අයිති මේ ලෝකේ අපිට වගේම ජීවත් වෙන්න. ඒවත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා අපිට කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් අර වෛරී භාවනාව નિરાයාසයෙන්ම සිද්ධ වුණාට වෛර කරන අකුසල සමාපත්තිය નિરાයාසයෙන්ම සිද්ධ වුණාට කුසල සමාපත්තියට සමවදින්න නම් ඒක එහෙම ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් මේ දේවල් කල්පනා කරලා හිතලා උත්සාහ කරනවා. ඉතින් මේ කාරණා ටික දැනගත්තට පස්සේ මේක හුරු කරගත්තට පස්සේ ඒ කුසල සමාපත්තියත් ඔබට මහන්සියෙන් අමාරුවෙන් සමවදින්න ඕන සමාපත්තියක් නෙවෙයි බවට පත් වෙනවා. ඒකත් નિરાයාසයෙන්ම ඔබ තුළ නිතරම සිදුවෙන භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් හැම වෙලාවෙම මුනේ හිනාවක් තියාගෙන හැම වෙලාවෙම ඔබට හමු වෙන හැම දෙයකම ඉතින් මෛත්‍රී කරමින් ස්තුතිවන්ත වෙමින් ගත කරන්න ඔබට පුළුවන් නම් ඔබේ ජීවිත කාලයම ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් අපි ඊළඟ වීඩියෝවෙන් මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් පැහැරව මෛත්‍රී කරන ආකාරය, භාවනා කරන ආකාරය ගැන අපි කතා කරමු. අදට අපි ගිහින් එන්න සියලු දෙනාට ආයුෂ බොහෝ වේවා.